Hi everyone, welcome back to my channel. කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා මං හිතනවා. ඉතින් අදත් මං ඩේලොග් එකක් අරගෙන ආවා. බලමු අද දවසේ මගේ කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් උදේම මූණත් සෝදගෙන මං කාමරය අස් කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට කාමරෙත් අස් කරගෙන අතු ගාගෙන මම උදේට කන්න තමයි හදන්නේ. ඉතින් මම පරිප්පු හදලා තියෙනවා, බට තෙල් දාලා තියෙනවා. අපේ ගෙදර ඉතින් පරිප්පු නම් හැමදාම වගේ හදනවා. අයියට මල්ට දෙන්නටම පරිප්පු කිව්වොත් ඉතින් වෙන මුකුත් ඕනේ නැහැ. තුන් වෙලටම පරිප්පු දුන්නොත් පරිප්පු කනවා. ඒ නිසා ඉතින් පරිප්පු අපේ ගෙදර හැමදාම හදනවා. උදේට කෑමත් කාලා මං චුට්ටක් ඉතින් එළියට වෙලා හිටියා. මෙයාත් මගේ පස්සෙන් යන තැනට එනවා. ඉතින් එයාටත් කවුරුත් නැහැනේ. පව් ඉතින් එයාව ටිකක් හුරතල් කර කර ඉඳලා මට ඉතින් අද කරන්න විශේෂ වැඩක් තිබුණෙත් නැහැ. මං හිතුවා ඉස්සරහ තිබ්බ මල් පැල ටිකක් කපාදු කරගන්න ඕනේ කියලා. දැන් මං හදන්නේ මේ වැඩේ කරගන්න. රෝස ගස්වල මල් පිපිලා පරු වුණාට පස්සේ අපි ඒක මලුත් එක්කම අත කපලා අයින් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි එතනින් ආයෙ දළු දාලා ලස්සනට මල් පිපෙන්නේ. මට ඉතින් ඒක කරගන්න බැරි වුණා. මේ දවස් ටිකේම හොඳටම වැස්ස නිසා මල් ගස් හොඳට වැවිලා තිබුණේ. ඉතින් මම දැන් ඒක කරගන්න තමයි හදන්නේ. කපාදු කරාට පස්සේ මෙන්න මේ පෝර එකක් තිබුණා ගෙදර. මම ඉතින් ඒකෙන් ටික ටික දැම්මා. මේකට කියන නමක් නම් මන් දන්නේ නැහැ. හැබැයි ඉතින් මේක මල් හැදෙන්න ගෙනාවු පෝර එකක්.
ඉතින් ඒකිනුත් ඔක්කොටම ටික ටික දාගත්තා. මං අපේ ගෙදර හිටවල තිබුණ මේ තක්කාලි ගහක්. මේකේ මල් හැදිලා තියෙනවා හැබැයි ගෙඩි නෑ. ඉතින් ඉක්මනට මට ගෙඩි දෙන්න කියලා මං ඒකටත් පොර ටිකක් දාගත්තා. ඉතින් උදේ ඉඳලම හොඳටම අවුව තිබුණා. මං මේ වැඩේ කරලා ගෙට එනකොටම හොඳටම වැස්ස. ඉතින් වැස්ස වෙලාවේ කන්න මොනවා හරි හදාගන්න ඕනේ කියලා හිතුණා. මට මතක් වුණේ වටලප්පන් එකක් හදාගත්තොත් හොඳයි කියලා. අපි බලමු මං කොහොමද වටලප්පන් එක හදාගන්නේ කියලා. මුලින්ම ඉතින් බිත්තර ටික කඩලා වෙන වෙනම දාගන්න ඕනේ. එක එක වෙන වෙනම කඩලා දාගන්නේ. මොකද ඔක්කොම එකට කඩලා දාගත්තොත් එකක් හරි නරක් වෙලා තිබ්බොත් ඔක්කොම බිත්තර ටික අයින් කරන්න වෙන නිසා. ඉතින් විස්ක් එකක් අරගෙන බිත්තර ටික හොඳට පෙනෙනකම් මේ විදියට ගසා ගන්න ඕනේ. දැන් හදන්නේ කැරමල් එක හදාගන්න. ඇතිලියක් ලිපේ තියලා ඒකට දුමුරු සීනි ටිකක් දාගන්න ඕනේ. ඒ ටික දිය වුණාට පස්සේ ඒකට වතුර ටිකක් දාලා අපි ග්‍රේට් කරගත්ත හකුරු ටික ඒකට දාගන්න ඕනේ. හකුරු ටිකක් දිය වුණාට පස්සේ ඒකට අපි එනසාල් කරාබුනටි කුරුඳු පොත්තක් හොඳට කුඩු කරලා ඒකටම දාලා හොඳට උකු වෙනකම් හැඳි ගන්න. ඊට පස්සේ ඉතින් අපි හදාගත්ත පැණි එකයි පොල් කිරි කෝප්පේ බිත්තර ටිකයි ඔක්කොම එකට දාලා කවලම් කරලා ඒකට වැල්ල තේ හැන්දක් වගේ දාලා පෙරලා අපි හදාගන්න තැටියට දාගන්න තමයි තියෙන්නේ. මේක ලිපේ ස්ටීම් කරගන්නත් පුළුවන්, oven එකේ හදන්නත් පුළුවන්. මම මේක ස්ටීම් කරගත්තා. මේ තියෙන්නේ මං හදාගත්ත වටලප්පන් එක. මේක මට ලස්සනට හදාගන්න බැරි වුණානේ. මං තැටියට මේ කැරමල් ටිකක් දාලා නෑ. මට ඉතින් මේක ලස්සනට ගලව ගන්න බැරි වුණා. ලස්සන නැති වුණාට හැබැයි රසටම තිබුණා. පැණි රසත් හොඳට ගාන්න තිබුණා. ගෙදර අයිස්ක්‍රීම් තිබුණා. ඉතින් මං අයිස්ක්‍රීම් ටිකකුත් දාගෙන වටලප්පන් එක කන්න තමයි හදන්නේ. හායි good morning. මේ තියෙන්නේ පහුවදා උදේ. මං ඉතින් මල් ටිකක් කඩා ගන්නාව උදේම අයියට වැඩට යනකොට අරගෙන යන්න. ඉතින් අද අපේ ගෙදර වත්තේ කුරුඳු කපනවා. මට හිතුණා ඉතින් දැකපු නැති අයට ඒ ගැන පොඩි විස්තරයක් කියන්න ඕනේ කියලා. ඒ ගැන පෙන්වන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මං ඒකෙනුත් වීඩියෝ කෑල්ලක් ගත්තා. මේකටම කලින් වීඩියෝ එකටම ඇඩ් කරනවා කියලා හිතලා. ඔය තියෙන්නේ වත්තෙන් කපාගෙන ආපු කුරුඳු ගස් ටික. දැන් මේ ටිකේ ගැට පෑහැලා තියෙන්නේ. මේ ටික දැන් සූරගන්න තමයි තියෙන්නේ. කුරුඳු සූරනවා කියන්නේ ඔන්න ඕකෙන් තමයි සූරන්නේ. ඔකට කියන්නේ කොකැත්ත කියලා. තව මේකට එක එක පැතිවල එක එක නම් කියනවා. සවුතුව කියලාත් කියනවා. ඉතින් අපේ පැත්ත නම් මේකට කියන්නේ කොකැත්ත කියලා. ඉතින් ඔන්න ඔය විදිහට කුරුඳු ගස් සූරගත්තට පස්සේ ඊට පස්සේ තියෙන්නේ ඔන්න ඔය මැෂින් එකට දාලා කුරුඳු ගහ හොඳට මැද ගන්න ඕනේ. එහෙම කරන්නේ කුරුඳු ගහේ ගහත් කුරුඳු පොත්තත් අතර තියෙන සම්බන්ධය නැති කරලා කුරුඳු පොත්ත හොඳට ගලව ගන්න පුළුවන් වෙන තමයි අපි එහෙම කරන්නේ. ඊට පස්සේ ඉතින් කුරුඳු ගහ තලා ගන්න තමයි තියෙන්නේ. කොප්පු වෙනම ගන්න ඕනේ, පතුරු වෙනම ගන්න ඕනේ. මේ අරගෙන තියෙන ලොකු කොප්පු අවුවේ දාලා හොඳට වේලන්න ඕනේ. වේලුණාට පස්සේ තමයි අපි හන්දි කරන්න ගන්නේ. බලන් ඉඳි අපිට ලේසි වගේ තේරුණාට මේක නම් ගොඩක් අමාරු වැඩක්. ඊට පස්සේ ඉතින් වේලගත්ත කොපුව ඇතුළට ඔන්න ඔය පතුරු දාලා ඔය විදිහට දිගට හන්දි කරගන්න ඕනේ. හන්දි කරගත්ත කුරුඳු ටික ඔන්න ඔය විදිහට පටි වලින් අපි ඔතනවා. ඊට පස්සේ ඉතින් දවස් 4-5ක් විතර වැල් බැඳලා ඒ වගේ තියලා වේල ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඔය පටි ලිහලා මිටි බැඳලා කඩේට දෙන්න තමයි තියෙන්නේ. ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.